මේ කොළ වැටෙන විදිහ අන්න නෑදෑයෝ ඉන්නවා. මටත් හොරෙන් ආපු ගමනක්. ඒ හින්දා ඉක්මනට යන්න ඕනේ. උඩට යනකම් මෙල්ලනවානේ. ගොඩක් සාදරින් පිළිගන්න ඔයාලා හැමෝම මගේ YouTube channel එකට. අද අපි යන්නේ උඩවත්ත කැලේ බලන්න. උඩවත්ත කැලේ තියෙන්නේ නුවර ටවුන් එක ආසන්නයේමයි. ඉතින් මේ විදිහට තමයි අපි අපේ ගමන ආරම්භ කරේ. ආරාධනා කරන ඔයාලා හැමෝටම අපිත් එක්ක මේ ට්‍රිප් එක යන්න එකතු වෙන්න කියලා. අන්න නෑදෑයෝ ඉන්නවා. බය නැහැ. මූ වරු සැපේ නිදි. ටිකට අරන් යන්න. කොයි පැත්තෙන්ද යන්නේ? ඉන්නේ මෙතනනේ. කොතනද ඉන්නේ? Okay. Now you are here කියලා තියෙනවා. ඩර්ස්වේ කන්සර්වේෂන් සෙන්ටර් කොඩිමලේ කන්ද පීක්. මීටර් 1000ක් තියෙනවා. මේ කොළ වැටෙන විදිහ
මොකද බං අර කට්ටිය යන්න මෙහෙමනේ. මෙහෙම ඈතට කරගෙන යන්න. ඉතින් අපි යමු මේ පැත්තට. අතන දාලා තියෙනවා පාටද යන්න පුළුවන්. ඔයාලට පේන ඇති මෙන්න මේ ප්ලේස් එක මෙතන තොරතුරු මධ්‍යස්ථානය කියලා තියෙන්නේ. මෙතනින් එහාට ප්ලේස් එකක් නෑ යන්න. මෙතනත් දාලා තියෙනවා divisional forest office, ඊට පස්සේ තියෙනවා city view point. අපි ආපු පැත්තටම තමයි ආය යන්න තියෙන්නේ. ආය අතන බෝඩ් එකේ තියෙනවා main entrance එකට කිලෝමීටර් 1.2ක් කියලා. මේ තියෙන්නේ මේ විදියට. ඉතින් දැන් අපි ආපු සැරයක් මේ පැත්තෙන්ම යන්න තමයි හදන්නේ. අපි ආවේ මෙන්න මේ පාරේ ඇවිල්ලා අපි හිතන් හිටියේ මෙන්න මේ පාරේ යන්න. හැබැයි මේ පාරේ ගියාට ආපහු සෙට් වෙන්නේ මේන් එක්සිට් එක. ඉතින් අපි ආපහු මේ පාරෙම ගිහිල්ලා අපි ආපු මුල් පාරෙම දිගේ ගිහිල්ලා එතනින් තියෙනවා පාර හතරට බෙදෙන තැනක්. එතනින් ඉස්සරහා පාරේ යන්න තමයි දැන් හිතන් ඉන්නේ. ඉතින් අපි යමු මේ පැත්තට මොනවද තියෙන කියලා බලන්න. හරිනේ ලෝන් එක්සිට් කියලා නේ තියෙන්නේ. අරක තමයි. එතකොට අපිට මේක මිස් වෙනවානේ. ආයෙ වටේකින් එන්න තියෙන්නේ. කමන්න ඕන යන්න. ඒ සද්දේ මරු වැහැයෝ කෑ ගහනවා. ඊට පස්සේ කොළ වැටෙනවා. ඒක මාර වයිබ් එකක්. ඒක බෙන්ච් එකක් තියෙනවා.
ඕනනම් රෙස්ට් කරන්න පුළුවන්. එතන කැලේ උඩට තියෙනවා. ඊට පස්සේ මෙතනින් පල්ලෙහාට ආයේ ඒක මාර වයිබ් එකක්. ටවුන් එකක් මැද මේ වගේ ප්ලේස් එකක් තියෙනවද කියන එක ඒක හිතා ගන්න බෑ. මම පෙන්නන්නම් මෙතන මොන වගේ තියෙන කියලා. ඒක මරු. තාම යන ගමන් ඉන්නේ. කොහේ යනවද දන්නේ නැහැ. කවුරුවත් පේන්නවත් නැහැ. බලමු ඉස්සරහට ගිහිල්ලා. දැන් මීටර් 200ක් නෑ ඊට වැඩි 300ක් විතර ආවා. ඒකට තාම බලන්න දෙයක් නැහැ. බලමු. රැහැයියෝ කෑ ගහන සද්ද ඇහෙනවා. එච්චරම තමයි තියෙන්නේ. පරිසරය ගැන කිව්වොත් අර විදිහටම ගස් තියෙනවා. ඊට පස්සේ කොළ හැදිලා හැමතැනම. ඉතින් මරු ඇත්තටම වෙන වචන නැහැ කියන්න. වීඩියෝ එකක් දෙන්න හරි හරි. ඉතින් ඒ වගේ දර්ශනක් තියෙනවා මේ. කියන්නේ මේ හරි මිනිස්සු ඉදී කියලා හිතුවේ නෑ. ඉතින් මල්ලීමයි කතාවක් දාන අතර දෙක ආවා. එකපාරටම අපිත් කන්ෆියුස් වුණා. ඒ දෙන්නත් කන්ෆියුස් වුණා. හරි අපි යන් ඉස්සරහට තවත් කන්ෆියුස් වෙන දේවල් තියෙන්නේ බලමු. අපිට පාස් කරවෙත් නෑනේ මොනවත් එහෙම මිස්සුනා කියලාත් තැනක් නෑ. කොහෙන්ද ගියානේ පාරවල? මෙතනට නිකන් වෙන පාරක් වගේ තියෙනවා. ඔව් නෑ බයිසිකල් පාත් එකක් නේ. තියෙන බෝඩ් එක. බයිසිකල් දෙනවා මං හිතන්නේ තියෙන සයික්ලින් ට්‍රැක් කියලා. මෙතන තියෙනවා මොකද්ද අපි ප්ලේස් එකට අවිල්ලා ඉන්නේ දැන්. මෙතන තියෙනවා මේන් එක්සිට් එන්ට්‍රන්ස් කියලා. ඉතින් කිලෝමීටරයක් තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා
සේනානායක හමිතේ මීටර් 200යි. චිත්ත විසුද්ධි කේව් එකට මීටර් 250යි. ආයෙ තව තියෙනවා සයික්ලින් ට්‍රැක් කියලා. ඔය ටික තමයි තියෙන්නේ. අපි කොයි පැත්තටද යන්නේ? පල්ලෙහාට යන්නේ. මේකට කියලා ගන්න. පියනවා. ඔව්. මෙන්න මේ පැත්තට. මීටර් 250ක් තියෙනවා කියලා තියෙනවා. කේව් කියන්නේ ගල් ගුහාවක්නේ. මොකද්ද තියෙන්නේ කියලා බලමු කියලා. මේ පැත්තේ පාරවල් ඔක්කොම එක වගේ. හොයාගන්න බෑ අතරමං වුණොත් එහෙම. අතරමං වෙන දාන්න දෙයක් නෙවෙයි. වෙයි හැම පාරම එකම විදිය වාහන යන පුළුවන් සයිස් එකට තියෙනවා. වාහනත් යනවා වෙනවා. ඉතින් බලමු මොනවද කියන්නේ කියලා. ආරණ්‍යද මොනවද කියන්නේ? යම් බලමු. අපිට ට්‍රීවිල් එකක් තියෙනවා කියලා. පූසෙත් දරින්න ට්‍රීවිල් එකක් ආව නෑනේ. මට නිකන් ඒ වගේ වෙන්නේ. රෝද එක ආව? බෝතලයක්ද? බෝතලයක් නේ. අන්නේ තියෙන්නේ බිල්ඩින් එක. සුදු පාට කර්ටන් වගේ පුද්දාලා අතට අතු දාලා පිරිසුදු තියෙනවා. ආවෝ මේක මේ ආරණ්‍යයක් වගේ මොකක් හරි එකක් තමයි. මෙතන තියෙන පිරිසුදුට හරි හරි යන්න බෑ වාහන තියෙන්නේ. The seat ඉතින් චිත්ත විසුද්ධි කේව් පල්ලෙහාට යමුනේ. බලමු කියලා මොනවද තියෙන්නේ කියලා. මෙතන ආය යන්න කෙනෙකුත් නැහැ. මේ තියෙන වතුර පාර යන්නේ එක. අම්මෝ පාරට යන්න දෙන්නේ. ලිස්සුවොත් නම් ඉවරයි. උඹ යවන්කෝ ඉස්සරහ. ඒතකොට මේක අර කවුරු හරි බහගෙන යනවත් තියෙනවනේ පේන්නේ. හරිස්සම. මම මේ පැත්තෙන් එන්න. ෆෝන් එක අතේ තියෙන ඉඳ බය නැත්තම් නම් අවුලක් නැහැ. කොඳුරු යන්න බෑ කියලා තිබ්බනේ. වල හෙක්කත් આવුවා මෙතන බං. ඒකට පස්සේ කවුරුවත් ඉන්නවද නෑ? සාර්පියක් ඉන්නවද බලපන්. ඔයාලට පේනවාද මෙන්න මේ පඩිපෙළ? මේ පඩිපෙළ දිගේ පහළට බහගෙන තමයි ආවේ. ඊට පස්සේ මෙතන තියෙනවා ගල් මොකක්ද දෙකට කියන්නේ? ගල් ගුහාවක්. මම හිතන්නේ ඉස්සර කාලේ හාමුදුරුවරු වාසය කරපු ස්ථානයක් තමයි මේ තියෙන්නේ. අපි බලමු සුට්ටක් අර පැත්තට ගිහිල්ලා. තව උඩක් තියෙනවා. රතන ඔය පේන ගලගාවත් තැනක් තියෙනවා. අපි එතනත් යන් අපි මුලින්ම මේ හරියට ගිහලා බලමු. මොකක්ද කියන්නේ කියලා. රුචියක් නැද්ද? ස්මෙල් එක නම් එච්චර සෙට් නැහැ. සාරබේ වැඩිය. මෙතන ගඳයි. මුත්‍රා කරලා තමයි. ඔය වගේ එකක් තමයි මෙතන තියෙන්නේ. අම්මෝ ස්මෙල් එක නම් සෙට්ම නැහැ.
ඒක ඇතුළට ගියා. හැබැයි ඒක ඇතුළේ ස්මෙල් එක නම් එච්චර සෙට් නෑ. මෙතනත් අනේ මන් දන්නේ මෙහෙම නිකන් ෂූටි පඩි වගේ කැලේ දෙකක් විතර තියෙනවා. ඒ අරින්න ආයි මෙතන තියෙනවා. මොනවද මේ තියෙන්නේ? ඒවා මේ බ්‍රහ්මී අක්ෂර නෙවෙයි. කවුරු හරි මේ කරපු විනාශයක් තමයි තියෙන්නේ. යන් අපි උඩ පැත්තට යන්න. පියන්නේ දැන් අර කලින් පෙන්නපු උඩින් තියෙන ගල්ගුහාව ගාවට බලමු එතන ගිහිල්ලා මොනවද තියෙන්නේ කියලා. එතනම් ලොකු ගල්ගුහාවක් නෙවෙයි. මෙන්න මෙතන. මෙතන බලන්න කකුල තියන්න එපා. ඔතන උඩින් එන්න. හරි. එතනත් යා. මෙතන මේ විදිහට තමයි කියන්න තියෙන්නේ. මම හිතන විදිහට ඔව් ඔයාලට පේනවා ඇති නේද මේ බුදු පිළිමයක් අඹලා තියෙන්නේ. මම හිතන්නේ මැටි වලින් වගේ වෙන්න ඕනේ. ඒක කොහොම හරි පාලර හිටින විදිහට තමයි අඹලා තියෙන්නේ. බුදු පිළිමේ කොහොම හරි කැඩිලා ඒකේ කොටස් වගේක් තමයි මේ වැටලා තියෙන්නේ. හරි අපි අපෝ යා. අපේ චිත්ත විසුද්ධි ලෙන බලන්න ගියා. ඊට පස්සේ එතන ළඟ ට්‍රීවිල් එකක් තිබ්බ. ඒක ඇතුලේ චූටි වෙලාවක් හිටියා. ඊට පස්සේ ඒ පැත්තේ ආයෙ බලන්න තැනක් නැහැ. දැන් ඒ හින්දා අපි ආපහු සැරයක් මේන් එන්ට්‍රන්ස් එකට යනවා. ඔයාලට යද්දි මම මෙතන පෙන්නවා මතක ඇති. මේ තුමන් හන්දිය. මේ තුමන් හන්දියෙන් මේන් එන්ට්‍රන්ස් එකට යන්නයි යන්නේ. මෙතන කිලෝමීටරයක් තියෙනවා කියලා දාලා තියෙනවා. ඉතින් ඒ යන අතරවාරේ මොනවා හරි ලස්සන දෙයක් හම්බුනොත් මම වීඩියෝ එකක් දාන්න. අපි යමු මේන් එන්ට්‍රන්ස් එකට. අපිට එක ප්ලේස් එකක් මග ඇරුණා. ඒක පීක් එකක් මොකක් හරි. ඉතින් ඒක හොයාගන්න බැරි වුණා අපිට. බලමු. දෙන්න යන්න වෙලාව තිබ්බොත් යනවා. එහෙම නැත්නම් ඉතින් කෙලින්ම ගෙදර යන්න ඕනේ. මොකද 2:35 වෙලාව. මටත් හොරෙන් ආපු ගමනක්. ඒ හින්දා ඉක්මනට යන්න ඕනේ. ඔයාලට පේනවා ඇති මේ ලොකුම ලොකු මොකක්ද ඒකට කියන්නේ ජයන්ට් තියානානේ. යෝධ පුස්වැල් උඩවත්ත කැලේ තුලදී දැකිය හැකි ඉතා සුවිශේෂී දසුනකි. ඔන්න ඉතින් මේ තියෙන්නේ පුස්වැල කියන එක. ඒක පාරත් කව වෙන විදිහට දිගට වැවිලා තියෙනවා. ඒ කට්ටියත් මම හිතන්නේ ෆොරස්ට් එකෙන් මේක ඩැමේජ් කරන්න නැතුව ඒකට නිදහසේ වැවෙන්න දීලා තියෙනවා. අපිට පුළුවන් මෙන්න මේ පාර දිගේ මේ විදිහට යන්න. මේ තවත් එකක් තියෙනවා. වාහනයක් ගිහිල්ලාද මන්ද මේ? අනේ මන්ද. මේ එහෙම පාරකුත් තියෙනවා මේ බලන්න. ඔව් මේ බයික් එක හරි රීල් එක හරි පාරක්. අනේ මන්ද ළඟදී ගියව ගන්න නේද? ඒක මාරම එකක්. එක්ක කඩන් වැටලාද උඩේ ඉඳන් පල්ලෙහාට. අනේ මන්ද. මේ තවත් එකක් තියෙනවා. වාහනත් ගිහිලා තියෙනවා මේ. ළඟදී වැටෙන්නේ නැත්තේ. ඕ මොකක් හරි එකක් තමයි. මේ වගේ තියෙන්නේ. උඩට යනකම් හෙල්ලෙනවානේ. ලොකු හයියක් නැතිවද ගියොත් වැටෙයිනේ. කියන්නත් බෑ හැබැයි. මේක සෑහෙන උසට තියෙනවානේ. මං දැන් දැක්කේ අපේ අප්පෝ. ඔර කොහොමද දෙයිනම් පල්ලෙහාට වෙන්නේ? නෑ. ඔව් නේද එහෙම වෙන්න ඇති. නැත්නම් ඔච්චර උසට වැවෙන්න තියන්නේ නෑනේ. ඒක හිතා ගන්න බෑ කොහොමද දන්නේ නැහැ වැවෙන්නේ.
ඔවුනේ මේ පහලට වැවෙන්නේ. අර අතන ඉවරයි. කුඩල්ලොත් ඉන්නවත් දන්නේ. එතන ඉවරයිනේ. ඔව් එතන ඉවරයි. ඒක දිගට එහෙම වැවෙන්නේ නැහැත්. පල්ලෙහාට එන ගමනේ පොඩි පුදුම සාගත දෙයක් හම්බුණා අපිට. හරිද? මේ තියෙන්නේ මේ යෝධ පුස්වැල් කියන වැල් జాතිය. එතකොට මේක ගත්තොත් එහෙම ආල් පේනදී කොච්චර උසද කියලා. මේ බලන්න. මේක මේ උඩට යනකල් තියෙන්නේ. දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි මේක මේ උඩ ඉඳන් පල්ලෙහාටද වැවෙන්නේ නැත්නම් පහළ ඉඳන් උඩටද වැවෙන්නේ කියන එක. දැන් මෙතන මේ මෙහෙම ගිහිල්ලා අර හරියට මේ වැල ඉවරයි. මේ තියෙන මෙතින් මේක මෙහෙම ගිහිල්ලා අන්න අර චූටි පැලයක් තියෙන්නේ. අර ගහ නෙවෙයි. මෙන්න මේ පැලේ ගාවින් මේ වැල ඉවරත් වෙනවා. ඉතින් මෙච්චර ශක්තිමත් විදිහට මේ ගොඩක් පුෂ්ටිමත් විදිහට වැවිලක් තියෙනවා. ඉතින් එහෙම වැවෙන්න තරම් පෝෂණයක් කොහෙන්ද හම්බෙන්නේ කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අනේ මන්ද ගොඩක් පුදුම හිතෙන දෙයක්. කවුරු හරි ඒ ගැන දන්නවනම් කමෙන්ට් එකක් දාන්න වීඩියෝ එකට. ඒක අපිටත් දැනගන්න හොඳයි. මේව දෙයක් දැකපු පළවෙනි අවස්ථාව ජීවිතේට. හරි යමු ඉස්සරහට. Nanti dia. Ay. Baik. Ini nih gue dah. Maka yang aku lekang langsung. උඩවත්ත කැලේ බලලා දැන් එළියට යන්න හදන්නේ. අපි ගියේ මේ පාර දිගේ. ඊට පස්සේ ආවේ මෙන්න මේ පැත්තෙන් ආවේ. එතකොට මේ ලේක් එක වටේට වුණත් ඔයාලට මේ පාරෙන් ගිහිල්ලා එතන හැපැත්තෙන් පාරක් තියෙනවා. ඒ පාර දිගේ එන්න පුළුවන්. ඔයාලා දකින්න ති වීඩියෝස් වල තිබ්බා. කලින් වීඩියෝ වල. ඉතින් ඇත්තම කිව්වොත් නුවර ටවුන් එකේ තියෙන ලස්සන පාක් එකක්ද මේකට කියන්නේ. ඔව්. පාක් එකක් කියන්නත් පුළුවන්, රක්ෂිතයක් කියලා කියන්නත් පුළුවන්. ඉතින් ගොඩක් ලස්සන පාක් එකක්. ඇවිදලා යන්න පුළුවන් තැනක්. ඉබ්බෝ ඉන්නවා. ඔයාලට පේන්නේ නැතුව ඇති. ඉබ්බෝ 5ක් 6ක් විතර ඉන්නවා. ඉබ්බෝගේ වර්ගය මොකක්ද කියන්න දන්නේ. ඉබ්බෝ කොහමද ඉන්නේ. ඉතින් ඕක තමයි අද vlog එක. තව ඉස්සරහට මං චූටි වීඩියෝ ටිකක් දාන්නම්. ටවුන් එකට ගිහිල්ලා අපි මොනවා හරි ගත්තොත් ඊට පස්සේ අඩුමතරමේ shopping ගියොත් එහෙම නැත්නම් අදට vlog එක ඉවරයි. නුවර මැද තියෙන ලස්සන පාක් එකේ කතාව තමයි මේ. එහෙනම් අපි තව චුට්ටකින් හම්බෙමු. එහෙම නැත්නම් හම්බුනේ නැත්නම් හදිසියෙ හරි ඊළඟ vlog එකෙන් හම්බෙමු. හරි.
රිලව් නෑ